ඉතින් සුබ දවසක් වෙනකොට මම මේ ඔයාලට පොඩි වීඩියෝයක් ගන්නකද. ඉතින් ඉලෙක්ට්‍රිකල් ෆීල්ඩ් එකේ ඉන්න ඔයාලට දැන් මේ වගේ මේ එල්එන්ඩ තියෙන රිලේ තියෙනවනේ. ඉතින් මේ වගේ එල්එන්ඩ තියෙන රිලේ එතකොට මේන් ෆියුස් මෙන්න මේ වගේ ෆියුස් බෝඩ් බොක්ස් එකකට සම්බන්ධ කරගන්න. ඉතින් ඔයාලා මේ වාහන හදනකොට මේ කස්ටමර්ට ගාණක් පොරොන්දු වෙලා ඒ වගේම එයා මේ වාහනයක් හොඳට හදන කෙනෙක් නම් හොඳ කස්ටමර් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම එයාගේ වාහනේට මේ වගේ රිලේ මෙන්න මේ වගේ පරණ රිලේ එල්ලෙන්න තියෙනවා. මෙන්න මේ වගේ ජපාන් ෆියුස් බොක්ස් දාලා හදලා දෙන්න. ඉතින් මේ මම ඔයාලට මේ කියන්න විශේෂයෙන්ම මේකේ දෙයක් තියෙනවා. මෙන්න මේ જાතිය ෆියුස් බොක්ස් තියෙන රිලේ බොක්ස් තියෙන මෙන්න මේවා මෙන්න මේ જાතිය මොඩල් එක මේක. ඉතින් මේ જાතිය රිලේ බොක්ස් එක හරිම ලේසි මේ වාහන වලට තියන්න. ඒ වගේම මේ හරි ලස්සනයි මේ රිලේ බොක්ස් එක. ඉතින් අනික ඔයාලට අවශ්‍ය විදිහට මේ රිලේ බොක්ස් එක මේ අවශ්‍ය නැති තැන් කපලා තව ඕන රිලේ ඇඩ් කරන මේක මොඩිෆයි කරලා හදා ගන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ රිලේ බොක්ස් ඔයාලා මේ වාහන හදන ෂොප් වල මේ ඔයාලා වාහන හදනවා නම් අනිවාර්යෙන් මෙන්න මේ වගේ රිලේ බොක්ස් දාලා ලස්සනට හදා ගන්න. ඉතින් මේ වගේ රිලේ බොක්ස් ඕන තරම් ගන්න තියෙනවා මේ වාහන ස්පෙයා පාර්ට්ස් ගෙන්නන යාඩ් වල. ඉතින් ඒ වගේ තැන් වලින් මෙන්න මේ වගේ රිලේ බොක්ස් ගෙනල්ලා ඔයාලා හදන වාහන වලට එහෙමත් නැත්නම් ඔයාගේ වාහනයට හරි කමක් නැහැ. ඔයා කස්ටමර් කෙනෙක් නම් ඔයාගේ වාහනයට හරි මේ වගේ රිලේ බොක්ස් එකක් දාලා හදාගන්න. මේ වගේ එල්එන්ඩ රිලේ දාලා තියාගන්න එපා. ඉතින් ඔයාලා වාහන ලස්සනට හදාගන්න කැමතියි කියලා දන්නවා. ඉතින් මේ වගේ රිලේ බොක්ස් දාලා වාහන ලස්සනට හදාගෙන පාවිච්චි කරාම කිසිම ප්‍රශ්න නැතුව වාහනේ දුවන්න පුළුවන්. අනික එන්ජින් රූම් එක තමයි වැදගත්ම දේ. එන්ජින් රූම් එකේ ලස්සනට මෙන්න මේ විදියට වයර් රනස් එක හදලා කේසින් දාලා මේ විදියට හදාගත්තාම එන්ජින් රූම් එක මෙන්න මේ වගේ රිලේ බොක්ස් දාලා හදාගත්තාම ඔයාලට කිසිම ප්‍රශ්න නැතුව වාහනේ ඕන තැනක එන්ජින් රූම් එක ඇරලා ඕන කෙනෙක්ට පෙන්වන්න පුළුවන්. අනික වාහනේ ලෙඩ නැතුව ලස්සනට එන්ජින් රූම් එකත් ලස්සනට තියන වාහනේ දුවන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා. අපි මේ වගේ වීඩියෝ එක අපි ආයෙත් හම්බෙමු.